Hi guys. අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මං අද භාවිතා කරන්නේ ඇඹුල් කෙසෙල් ගෙඩි 5ක ලෙලි. දැන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. පළමුව මේ කෙසෙල් වල ලෙලි ඉවත් කරගන්න මේ ආකාරයට. මං ඔයාලට මේ දියර පොහොර වල විශේෂත්වය කියන්න. මේක මාරම වටින පොහොරක්. ඉතින් මේ පොහොර වර්ගයේ බහුලව තියෙන්නේ පොටෑසියම්. ඉතින් ගස්වල මල් පිපෙන්න පළදා වඩු නම් පළදා වර්ධනය සඳහා මේ ඉතා වැදගත් පොහොරක්. මෙය පරිසර හිතකාමී වන අතර අපට අමතර මුදලක් වැයවන්නේද නැත. ඉතින් දැන් අපි බලමු එතනින් එහාට මේක කොහොමද හදාගන්නේ කියලා. මේ තියෙන දැන් අපි මේ ඉවත් කරගත්ත ලෙලි ටික. ඉන්පසු මෙම ලෙලි ටික මේ ආකාරයට කුඩා කැබරි වලට කපා ගන්න ඕනේ. දැන් මම මේ ලෙලි ටික බ්ලෙන්ඩර් එකක් ආධාරයෙන් බ්ලෙන්ඩ් කරගන්නයි හදන්නේ. මේ වගේ සිදුවන විශේෂත්වය වන්නේ සුද්‍රජීවී ක්‍රියාකාරීත්වය වැඩි වන අතර ඉක්මනින් දියර පොහොර හදා ගන්න පුළුවන්. දැන් අපි ඉදිරි පියවර බලමු. මේ තියෙන අපි හොඳට බ්ලෙන්ඩ් කරගත්ත කෙසෙල්ලි පේස්ට් එක. මේ ආකාරයට හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ ටික ජලයේ දියවීමට පහසු භාජනයකට මම මේ ටික මේ ආකාරයට දාගන්නවා. මම භාවිතා කරේ කෙසෙල් ගෙඩි 5ක ලෙලි. ඉතින් මම මේකට වතුර මිලිලීටර 1.5ක් පමණ යොදා ගන්නවා. මේ හදාගත්ත පේස්ට් එකට දැන් වතුර ටික එකතු කරගන්නවා. ඉන්පසු අපි මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. අපි මේ සාදාගත් කෙසෙල් ලෙලි ද්‍රාවණය දින 2-3ක් පමණ පැසවීම සඳහා වසා තැබිය යුතුයි මේ විදිහට. දින 2කට පසු අපි මේ ද්‍රාවණයේ තත්ත්වය කොහොමද කියලා බලමු දැන්. අපිට මේ සාදාගත් දවසේ මුණත් භාවිතයට ගන්න පුළුවන්. නමුත් කල් යන්න මෙහි ගුණාත්මකභාවය ඉහළ යනවා. දවස් 2කට පසු ඔබට පේනව නේද මේක හොඳින් පැසවීමට ලක් වෙලා තියෙනවා කියලා. ඉතින් මේක ඔයාලට මේ විදිහටම ගස් වලට යොදා ගන්නත් පුළුවන්. නැත්තම් මේ ආකාරයට පෙරාගෙන ස්ප්‍රේ බොටල් එකක් ආධාරයෙන් භාවිතා කරන්නත් පුළුවන්. අපි මේ පෙරාගත් ද්‍රාවණය ස්ප්‍රේ බොටල් එකට මේ විදිහට දාගමු. මෙම දියර පොහොර ද්‍රාවණය එළවලු ශාක වලටද විසිතුරු මල් ශාක වලටද වඩා සුදුසුයි. හරි. අපි දැන් බලමු මේ දියර පොහොර කොහොමද පාවිච්චි කරන්න ගන්න කියලා. මේ දියර පොහොර එක ශාක මූල පද්ධතියට වගේම ශාක පත්‍ර වලටද භාවිතා කළ හැකියි. මෙය උදෑසන හෝ සවස භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ. තවද අධික සූර්යාලෝකයේ පවතින වේලාවන්ට මේ භාවිතා කිරීමට යෝග්‍ය නොවේ. එමගින් දියර පොහොර පසට අවශෝෂණය නොවි වාෂ්ප වීමේ සම්භාවිතාවය වැඩි. ඒක නිසා අපි මේක උදෑසන භාවිතා කරනවා නම් ගොඩක්ම හොඳයි. ඉතින් කෙසෙල් වලින් අපේ ශරීරයට වගේම ඉවතලන ලෙඩි මගින් අපේ ශාක වලටත් හොඳ පෝෂණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක මගෙන් ඔයාලට වටිනා අදහසක් ලබා ගත්තා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි තවත් දවසක මේ වගේ වටිනා අදහසක් සමගින් නැවතත් හමු වෙමු. ඉතින් ඔබට සුබ දවසක්.